ජලජ ක්‍රියාන්තයක් සඳහා අවතීර්ණ වන චුමුදුම් කරුවන් හට සතුරාර්ගයේ ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් ක්ෂණිකව යාත්‍රාවෙන් ඉවත් වී තම ජීවිතය බේරා ගැනීමේ නිරාජනය ඔබට මේ අවස්ථාවේදී දිස්වේ. විශේෂ බලතා සංග්‍රාමික කරුවකින් ඔබට ගොස් මනාව යාත්‍රා හසුවන්නකු ලෙස ඔවුන්ගේ සහජ හැකියාවන් ඔබ දිනක් ඉදිරියේ දන් විවර වේ. මනා සමබරතාවය පවත්වා ගනිමින් යාත්‍රාවේ වේගය මැනවින් පාලනය කර ගනිමින් තම ශිල්පීය දක්ෂතාවය දක්වන අප සෙබළුන් මනා යාත්‍රා හසුවන්නම් බව ඔබට පසක් කරනවා ඇත. මේ ළඟට ක්‍රියාන්විතයක් අවසන් වීමෙන් පසු ජලයේ සිටි සංග්‍රාමික සෙබළුන් කිහිප දෙනෙකු වේගයෙන් ගමන් ගන්නා තම යාත්‍රාවට ක්ෂණිකව ඇතුළත් කර ගන්නා ආකාරය ඔබට දැකගත හැකිය. ක්‍රියාන්විත භූමියේ විශ්මය පවත්වා ගනිමින් ක්ෂණිකව ඇතුළත් වීම සඳහා මෙම ශිල්පීය පුහුණුව අත්‍යවශ්‍ය අංගයක් වන අතර මේ සඳහා මනා සමබරතාවයක් පවත්වා ගත යුතුයි. සම්භාවනීය මුත්තමි මේ ළඟට විශේෂ බලකායේ පුහුණුව ලැබූ රණවිරුවන්ගේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය හා අධිෂ්ඨානය එකට කැටි කර ගනිමින් ගැඹුරු මුහුදේ විමර්ශනමය සංචාරවල නිරතව සිටියදී ක්ෂණිකව ඔවුන්ගෙන් මෙතර ගැටෙන සතුරාගේ නීති විරෝධී මත්ද්‍රව්‍ය උදාහරණ ලබන යාත්‍රා දෙකක් වෙත ඉතා වේගයෙන් කෙටි කාලයක් තුළදී ප්‍රහාරක බෝට්ටු 3ක් උපයෝගී කර ගනිමින් ඉලක්ක පට වෙත ගමන් කරන ආකාරය ඔබට දැකගත හැකිය. ඒ අනුව දැන් ඔබ ඉදිරියේ දිස්වන්නේ සතුරු කණ්ඩායමක් විසින් ගැඹුරු මුහුදේදී තම සංනිවේදන ක්‍රම භාවිත කිරීම මගින් එකිනෙකා හා සම්බන්ධ වී නීති විරෝධී මත්ද්‍රව්‍ය හා
නීති විරෝධී භාණ්ඩ හුවමාරු කර ගන්නා අවස්ථාවක් බව මොහොතකට උපකල්පනය කරන්න. මෙහිදී ගැඹුරු මුහුදේ විමර්ශන මුල සංචාරවල නිරතව සිටින සංග්‍රාම කිමිනුම් කරුවන් මෙම අවස්ථාව නිරීක්ෂණය කරනු ලබන අතර එහිදී තම ශිල්පීය දක්ෂතාවය හා අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉතා වේගයෙන් එම සතුරු කණ්ඩායම වෙත පැමිණ අතර එහිදී පැන යාමට උත්සාහ දරන සතුරු බෝට්ටුවක් දුවබැඳ ගොස් ප්‍රහාරයක් එල්ල කර සතුරු කණ්ඩායම විනාශ කර දමන අතර අනෙක් සතුරු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට සිදු කරනු ලබයි. මෙසේ සතුරු බෝට්ටු වෙත ගමන් කිරීම නිසි සම්මත ක්‍රමවේදයන් අනුව සිදු කළ යුතුය. මන්දයත් එය වෙඩි ප්‍රහාරයක් ක්‍රියා කිරීමේදී තම සමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එදා වැදගත් සාධකයක් වන බැවිනි. මෙවැනි ජලය ආශ්‍රිත ක්‍රියාන්විත සිදු කිරීමට අවශ්‍ය මූලික දැනුම හා කුසලතාවයන් සංග්‍රාම කිමිනුම් පාඨමාලාව තුළින් සිතුන්ට ලබා දෙනු ලබන අතර අප ඔබට මතක් කර දෙන්නේ එන්නතු අභිමානයයි. සම්භාවනීය මුත්තනි දැන් ඔබට දිස්වනුයේ අත්පත් කර ගන්නා ලද යාත්‍රාවන් සංග්‍රාමික කිමිනුම් කරුවන් විසින් ගොඩබිම දක්වා රැගෙන යන ආකාරයයි. සම්භාවනීය මුත්තනි මේ ළඟට ඉදිරි මුහුදු තීරයේ දෙස බැලීමේදී ඔබට නිදර්ශනය වනුයේ කායක් බෝට්ටු ආධාරයෙන් ක්‍රියාන්විතයක් සඳහා සහභාගී වන කුඩා කණ්ඩායමක් වේ. මෙම කායක් බෝට්ටු මගින් සිදු කරන ක්‍රියාන්විත වනුයේ ගංගාවන් ආශ්‍රිත සිදු කරන ලබන කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත හා රට අභ්‍යන්තර ජලාශෘත ක්‍රියාන්විත වේ. මෙම කායක් බෝට්ටු යොදා ගැනීමේ පරමාර්ථය වනුයේ විශ්මය හා ආරක්ෂාව පවත්වා ගනිමින් සතුරු පාර්ශවීය තොරතුරු එක්රැස් කිරීම හා රහසිගතව සතුරු පාලන ප්‍රදේශවලද අවතීර්ණ වීමයි. සම්භාවනීය මුත්තනි විශේෂ බලකා සංග්‍රාම කිමිනුම් පාඨමාලාංක 12 29 පෙළපාළියේ සංදර්ශනයේ කටයුතු මින් සමාප්ත වන අතර මීළඟට යෙදී තිබෙන්නේ පාඨමාලාව සමත් වූ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් හට පාඨමාලා ලාංඡනය ප්‍රදානය කිරීමයි. මේ සඳහා සංග්‍රාම කිමිනුම් පාඨමාලාංක 12හි
විශේෂ බලකායේ නිලධාරීන්